ඉතින් මේ තියෙන අපේ වෙබ් ප්‍රෝග්‍රෑමින් ප්‍රොජෙක්ට් එකේ 6 වෙනි ටාස්ක් එක. ඉතින් මේකදී අපිට කතා කරන්න තියෙන්නේ අපේ හෝම් පේජ් එකේ ඩිසයින් එක ගැන. ඉතින් අපිට මුලින්ම අපේ හෝම් පේජ් එකේ header එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන eShop logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මෙතන search option එකක් වගේම මෙතන advanced search option එකක් add කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපි carousel එකක් පාවිච්චි කරලා මෙතන ඩිසයින් එකක් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි ලොග් වෙලා ඉන්න යූසර්ට වෙල්කම් එකක් දීලා තියෙනවා මෙතනින් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ඇඩ් කරලා තියෙන ප්‍රොඩක්ට් කැටගරි ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රොඩක්ට් කැටගරි වලට අදාළ ප්‍රොඩක්ට් බලා ගන්නත් පුළුවන් මේ විදිහට. ඉතින් අපි අන්තිමට අපේ ෆුටර් එක ඇඩ් කරලා තියෙනවා. ඉතින් අපි ඊළඟට අපේ මේකේ බෑක් එන්ඩ් එක කොහොමද වෙලා තියෙන්නේ කියලා බලමු. ඉතින් මේකේ හෙඩර් එක සහ ෆුටර් එක අපි මේක වෙනම හදාගෙන තියෙන්නේ. අපි හෙඩර් එක උඩින්මත් ඒ වගේම ෆුටර් එක කෝඩ් එක පහළිනුත් ඇඩ් කරගෙන තියෙනවා මේ වගේ. ඒ වගේම අපේ අයිකන් එක මෙතනින් මෙහෙම ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි බෑක් එන්ඩ් කෝඩ් එක තියෙන්නේ. කැරසල් එකට අදාළ කෝඩ් එක මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොඩක්ට් කැටගරි view වෙන්න අදාළ වෙන කෝඩ් එක අපිට මේ විදිහට බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපේ හෝම් පේජ් එකේ ඩිසයින් එකට අදාළ වීඩියෝ එක. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.